guys, welcome back to our YouTube channel. අදොන් අපි වාට අරන් ඉන්නේ දියානගේ ඉස්කෝලේ ටර්ම් එන් පාටි එක. ඔයාලා බලන්නකෝ මෙයාලගේ ඉස්කෝලේ කොහමද පාටි එක තියෙන්නේ කියලා. ඉස්කෝලේ මොකද්ද තියෙන්නේ? දැන් අපි ඉස්කෝලේ ඇරිලා ආපහු ඇස්ති වුණා පාටි එක යන්න. ඉස්කෝලේ අම්මේ ඔව් කුල කාලේලා එන්නේ මොනවද තියෙන්නේ ඉස්කෝලේ ඔයාලත් නටනවද? පාටියට යමු එහෙනන්නේ. පාට තමයි පාටිය තියෙනවා කිව්ව. ඉතින් දැන් මේ කට්ටිය එනවා ටිකෙන් ටික. මේ ඉන්නේ දියානගේ ටීචර්. එයාගේ හොඳම යාළුවෝ තුන් දෙනෙක් එක්කන් දැන් යනවා. එයාලා වින්දෙව් වෙන්න. ඒ කට්ටිය තමයි පොඩිම කට්ටිය. අවුරුදු 3යි 4යි අවුරුදු 5යි ඉන්නේ. අද 5 කට්ටියගේ ග්‍රැජුවේෂන් එක වගේ පොඩියට ඒකත් සමරනවා. ඉතින් හැමෝම දැන් අම්මලා තාත්තලා ඔක්කොමලා බලාගෙන ඉන්නේ මොකද කරන්නේ කියලා. හරිම සරලයි. සරල විදිහ හැමදේම තියෙන්නේ. දැන් ඔන්න දියාන්ලාට පොඩි උත්සවයක් පොඩි අයිටම් එකක් එයාලව එන්ජොයි කරන්න තිබ්බා. Fa cantare le parole. Poesia è un orecchio attento che ascolta e che cattura. È un seme nato dentro che riempie. අවුරුදු 5 ළමයිගේ පොඩි ග්‍රැජුවේෂන් එක වගේ එකක් පොඩියට ඉතාම සරල විදිහට මේ යාළුවගේ ටීචර් අතින් යාළුවට පොඩි කාඩ් එකක් හම්බ වුණා. අපෝ අනිත් පැත්තේ ගාඩන් එකේ තියෙනවා කෑම යාළුවගේ පොඩි සිඟිති පොලක් වගේ එකක්. ඒ වගේ මෙයාලා සෙල්ලම් කරන්න එක අයිටම්ස් ටීචර්ලා හදලා තිබ්බා. අම්මලත් එක තමයි මේ දේවල් කරන්න තිබ්බේ. ඉතින් බබාලට ගොඩක් සතුටුයි මේ දේවල් එක්ක ඉද්දි. ඒ දවසේ තමයි ලස්සන්ට ගෙව්වා. චූටි ළමයි යාගේ යාළුවෝ හැමෝම ඇවිල්ලා හිටියා මේ යාළුවගේ පාර්ටිය සෙලිබ්‍රේට් කරන්න. පොඩි අයිටම්ස් ෆන් අයිටම්ස් හදලා තිබ්බා පොඩි ළමයිට සෙල්ලම් කරන්න. ඊට පස්සේ අපිට කෑම ගන්න තැනක් ඒ වගේ දේවල් හදලා තිබ්බා. අපි රෑ වෙනකන් මෙතන කාලය ගත කෙරුවා. ඉතින් දියානන්න යන්නත් බෑ කිව්වා. මේ ෆොටෝ බූත් එක. සිඟිති පොළ ඒකේ කෑම බීලා තිබුණා. ඉතින් අපි කෑම කාලා සෙල්ලම් කරලා විනෝද වෙලා අපේ ඒ දවස ඉවර කරා. ඉතින් thank you for watching. තවත් වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙන්න.